අනේ සුදා මොකද උඹට මොකක් හරි ප්‍රශ්නයක් ද මම කල්පනා කරන්නේ නේද? ප්‍රශ්නයක්ද? අප්පා කොහෙද බං ගියේ? ඒ ගියා කඩේ පැත්ත පොඩ්ඩක් ඇවිල්ලා වෙලට යන්න. පණයි. අලම් ප්‍රශ්න බං. සල්ලි නෑ බං අතේ. කැටයක් වල් ගහන්න අවුරුදු සල්ලි නෑ බං. උඹට සල්ලි දෝනේ. ඔව් බං සල්ලි කිරින් කාර්යය. පොඩි වැඩක් තියන කරුමද? මේ ගැලේ ඉන්නවා තාපස වංශය කෙනෙක්. ඒ වංශය කාට ගියොත් ඕන ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙනවා මචං. හරිද? දැන් 3 දෙනෙක් 4 දෙනෙක්ට ප්‍රාර්ථනා ඉෂ්ට කරාලු. ඈ? යමයි කොහෙද යකෝ තියෙන්නේ? මයන් තපෝවනේ ඉන්නේ. ඈ? තපෝවනේ ඉන්නේ. යමයි. හරි පොඩ්ඩක් ඉන්නකෝ ගමට අලුත් නේ ගමට අලුත් අප මමත් කන්න බොන්න එපේ සල්ලි ගිය මාසේ 35000ක් දැම්මනේ හරි ඔහම ඉන්නවා ගමට අලුත් නේ බං මදුරක් කරනවා බං මම මේ මාර දුකක් විඳින්න බං උඹට සල්ලි හොයන්නේ ඔව් ඇඳගෙන මං කැලේ හයි අමාරුයි හරිද? ඔව්. කොහොමද? දෙන්නත් කොන්දන අල්ලෝ වැඩි. හරි. ඔව්. අවුරුදු බිලනේ ඕනේ. හරි. මොනවාද ඕනේ කියන්නේ මගේ මැනිකට? කොකේස් හදනවද කොකේස් වලට පොල් නෑ නේද ගණන්නේ මම මෙහෙම මොකක් හරි ලයින් එකක් ගහලා එවන්නම් පොල් ටිකක් නෝනේ හරි එවනවා පොඩ්ඩක් ඉන්න පොළුයි හාලුයි නෝනේ හරි සල්ලි මම 35ක් දැම්ම මම හරි අවුරුද්දට මං එන්න අවුරුද්ද මේ මිනිස්සු එවන්නම් කොකේස් හදලා තියන්න එහෙනම් මිනිස්සු මං ගැන හොයන්නේ නෑ අවුරුදු මාසෙන් මේ බිසි යන්න දෙමිනිස්සු පොල් හොයනවා හාල් හොයනවා ඔය තමයි යුද්ධ මෙහෙ. ඔව්. හරි මේ මං එවන්නම් පොල් ටිකුයි හාල් ටිකුයි. මම ඉන්නවකෝ පොඩ්ඩක් ඈ. ඒ අද්දයක් යන පොඩ්ඩක් එකක් එනවද කොහොද මේ මම පස්සේ ගන්න ඈ. හරිද? හා කවුද යකෝ මගේ දැහැන බින්දින එක ස්වාමීනි අවසරයි දරුව කියන්නේ මම ඔබට උදව් කරමි මේ අපේ සුදු අයියාට මේ ප්‍රාර්ථනාවක් තියෙනවා බුලත් කොළ වලට රුපියල් 552ක් තියලා ඔබේ කාරණාව අසා විමසන්න අඳුර ගනවා බං දරුවා බොහොම අසද්දිය තමයි යන්නේ ඉතින් මෙතන බොහොම දුක් විඳලා ඔබ පිහිට වෙන්නේ කාරණේ බය වෙන්න එපා ඔබේ දියුණුව නෝනේ මට පේනවා ඔබලා ගොඩක් දුක් විඳලා අතේ සතේ නෑනේ බීඩියක් බොන්න කෙලෙලා ඉන්නේ
ලීඩියක් වගේ හතයක් නෑ අපි. කෙලිවිලාම ඉන්නේ. හරි. හරි. මට දැනෙනවා. හරි. මම පිහිටලා දිනවා. කොල්ල. හරි. උඹලා අපිට උඹේ ගහචාරේ නීච වෙලා හරහට ගිහින් දකුණට වමට හැරිලා නීච වෙලා කැරකිලා ආයෙත් ඇවිල්ලා තියෙන්නේ. හරි භයානකයි. මුදල් නෑ. කෙලිවිලාම තියෙන්නේ. ගන්න දෙයක් නෑ. අසරක් නෑ අපිට. මං වගේ උන් ඉන්නකම්. නෑ මේ මෙහෙමයි. උඹට තියෙනවා කෝටි ගානක නිදහනයක් ගන්න උඹට තියෙනවා. ඔබ කරන්න ඕනේ එක පොඩි වැඩක් තියෙනවා. මෙතනින් ඊසාන දිගට ගිහිල්ලා නිරත දිගට හැරිලා බටහිරෙන් ගිහිල්ලා වයඹට හැරිලා එතනින් ගියන් පේනවා පොඩි ගලක්. එයින් ඒ හරිය තියෙන නිදහනයක්. දැන් වමට ගිහිල්ලා දකුණට හැරිලා එතන ගලක් තියෙනවා කියන්නේ. නිදහනයක්. යම් පොල් ගෙඩි 12යි. හාල් මිටි 3යි. නෑ මිටි 3ක් ඕනේ නෑ. මිටියක් ගන්න බලන්න. සාමාන්‍ය බැටි අද කාලේ අමාරුනේ කට්ටියට නේද? සාමාන්‍ය ටිකක් තිබ්බන ඇතිනේ. අවසරයි තාම. මුට එක පොල් ගෙඩියක් ගන්න දියා පොල් ගෙඩි 12ක් ගන්නවත් සල්ලි නෑ. එහෙම තමයි මිනිස්සුන්. හරි වැඩි අපි කරලා හිතා ගන්නු. අපි කරනවා. අපි හම්බෙලා තාස්තු මම එහෙනම් අපි යන්න. බොහොම ස්තුතියි. වැඩේ කිරිච්ච ගමන් එනවා. ඔබතුමාට පොඩි අඩියක් ගස්ස මේ පොඩි මේකක් දීලා එම්ම නිදහනේ පෑ දෙනවා ගෙඩියේ පිටින් අරන් ඵලයල්ලා. අපි එනවා එහෙනම් පොලිසියෙන් ඉන්නවනේ. අවසරයි. එහෙනම් සාන්ති. අපි එනවා. පුස්කොල. හරි. දකුණට ගිහිල්ලා මෙතෙන් දකුණට මොට්ට වියක් නෑ යන්නද? අඩු දින. හරි පොට්ට ආව. යකෝ මේක අගියක් බලුවේ හැටියට හරි මේක අගියක් බලුවේ හැටියට බං නිදානයක් කොට දාන්න ඕනේ නෑ බං මේක නිදාන ගන්න මෙතෙන් බලු හා එහෙම ඕනේ නෑ නේද බං ඒක කියන්නේ එහෙම ඕනේ නෑ බං අද කාලේ බහිරේම තේරුම් ගන්න බං අමාරු දැන් මේ මොට්ට පීගලා තමයි බහිරේම දැනගන්න බං අමාරු යකෝ හසත් පුතාලක් මොකද ඔච්චර උඩ වයින් එපා නිදාගෙන නැති වෙයි. මචං බඩු දිනවනේ මතරේ මං හිතන්නේ කොල්ලෝ බඩු හරි බඩු නා ඔක්කොම හදාවනේ අපි ටිකක් ගෙන අපේ ලස්සන තියෙන බඩේ අඩු වෙන්න බෑ බඩුවේ යහනව තනි ගොඩ මොකක්ද දෙයක් වගේ හැබැයි නිදාගෙන යද්දක මේක හරියට මොකක්ද බචු ගන්නවා වගේ පුතේ කොට හැබැයි නිදාගෙන ගන්න නේ බලි මොකක්ද නිදාගෙන යද්ද හරි සුරු කරනවා වගේ තමන් එහෙනම් බඩු ඉගෙන ඔක්කොමනේ ලෑස්ති දැන් ඒ කොට මේ අපක් උඹට ඇටි නා උඹට මොකක්ද ඕනේ කොට එනවා V8 එක මොන ඕනේ මට ඉතින් ගිම්බල් නැත්තේ මේ ගිම්බල් නැත්බල් ඉතින් බඩු ලෑස්ති හරි මේ හද ඔයාලා හද පොල් මොකක්ද ඔබ මේ ගැන තියන්නේ උඹට කියන්න දෙන්නේ නැහැ මචං. හරිද? ඊයේ පොල් 200 මචං. බෑග් ගෙන අම්මට වරේ මේක ගෙන ආයේ. තාරික්කින් ගොස්සෙන් ගහන මට. මොකක් නෑ. යකා අවුලක් කියලා දැන් නෑ මේ. ඉතින් බයිරයක් නේ මන් දෙන්නේ. හැබැයි කමන්නේ වටිනවා බං අද කාලේ මේකත් අවුලක් නෑ බං. පොල් කනවා කියන සෙල්ලම් නෑ බං. පොල් කනවා කියන සෙල්ලම් නෑ මේ. හාල් බං උඹලගේ හාල් පොල් නෑ නේද බං. හාල් පොල් තිබ්බා නිදාන් ගන්න ඕනේ නෑනේ බං. නේද බං? හාල් පොල් තිබ්බා අපි නිදාන් ගන්න නෑනේ බං. මං කවුන් දෙක්ක ගෙනා ඉතින්. බාහිර ගත්තේ නෑ බං. ඈ බං. කසිප්පු නම් බාහිර වෙද කොහමද ගහන බාහිර වගේ උන් කසිප්පු ගහන. බීඩිය හරි.
හරි. උඹ බාගෙට බියන්න ඇවිල්ලා ඉන්නේ. හතෙන් හොලයක් මාගේ තිබ්බේ බං. ඈ? මේක අවුරුදු බිලක් ගියාම මන් දවරා තේන්නේ නැහැ. බඹරි දැක්කම දෙක්කොත් තිබ්බරේ මන් දැක්ක. මේක නෑ. තමන්න. උඹ ගිනි බැටිය. දීපා. නේ. දැන් තෝ කව වෙන්න බා. වැඩි ගන්න යන්නේ. හරිද? උඹ කරා මත බාහිර බෝබා බාහිර. හරි. තමයි. ඒක බං පොර වැඩින්. පොර වැඩි මාට. මතුම්. පොර වැඩි මාට කරන්. පොර වැඩි මාට. අපේ රාජ්‍ය දුවත් බන් ගහන් ගත්තා. ගන්න try කරා. හරිද? අපි කරන්න ඕනේ බං. හරිද? අපි කරන්න ඕනේ. දැන් මම අහතල් නේ ගගෙන හදස් කරන්න ඕනේ. දැන් යක්කු බහිර වෙනවා එන්න පුළුවන්. උඹලා කරන්න ඕනේ. ඒක මචං හොඳ වැඩ නැති හොඳ නැති වැඩනේ බං. යන්න ඕනේ. උඹ යන්න ඕනේ. කවුරු ඉන්නේ බලපන්. හරිද? හේ. උඹ ඒ කවුරු ආවොත් අපේ සිග්නල් එකක් දීපන්. උඹ මාත් එක්ක හිටපන්. උඹ බය වෙන්න එපා. යක්කු දෙල තියාවත් පුස්කොළ පොත තියෙන. ලොක්ක දුන්නා. පුස්කොළ පොත. මේකේ මන්ත්‍රයක් තියෙනවා පුතේ. යොත් මෙහෙමයි පොඩි අවුල් වෙන්න පුළුවන් අපේ අඩුවෙන්න තියන්න බං. පොඩිම ලොස් එකක් නේ කරන්නේ ඉතින් එහෙම තමයි ඉතින් හරි. ජීවත් වෙන්න බෑ මම කියන්නේ රජ වෙන්නේ මේ. එහෙනම් උඹ ගිහිල්ලා බලපන් චුට්ටක්. අවුල් ආව මට සිග්නල් දීපන්. උඹ ආවත ඒ කියනවා මං දැන් බයන් ජප කරනවා. හරිද? ඒක මේක පෑදිට බඩු වෙනවා. හරි. එහෙනම් බලන්න. මේ මේ රතුන්නක් කරන්න. හරි. පුතේ උඹ මේ මන්ත්‍රය කොලේ තියාගෙන මං ඉල්ලද්දින් යාට උරු නෑ මට පොඩ්ඩක් ඇති ජීව යනවා කියලා මම දන්නේ නෑ. તો මුන් එක්ක බං ආයේ මං අරුට එන්නේ කියලා එන්න. මහලුකට කයිය නම් ගිහේ කොහොමද? මට චූ යනවා බං උඹ දන්නේ නෑනේ. ඊයේත් රෑ චූ ගියා නං හිටලා. හරි ඒ සුදේ ඒ මම රුල් බෑ කිය එම් බෑ බං මෙලෝ දහක් නෑ බං. මුච්ච බෝල්ලෝනේ මේ හරි උඹ ඉන්නවනේ උඹ බය නැන්නේ නෑ වෙන යකිටක් බයි එහෙනම් උඹ මේක දැන් මම මෙතන මම වැඩි මං මතුරක් බි මං ඉල්ලද්දින් මේ මන්ත්‍ර වල දීපන්. යාත් බූතු සුණු සුණු හරි. රයිට් එහෙනම් කොල්ලෝ මම පටන් ගත්තා. එහෙනම් පටන් ගත්තා හරිද? ඔබට පරිස්සම හිටපන් මං ඉල්ලන්නේ ඔක්කොම දිවා ඈ. උඹ නම් වැඳගනින් වැඩේ කරමු හරිද? මේ උව සල්දාගෙන කරන්න වැඩ බං. උව සල්දාගෙන කරන්න ඕනේ. ගල් බෝතලේ වань දැන් මම ගල් මේක දාගෙන දිනා යනවා. රක්සාවුල් එදන්නේ. ඒක ගන්න අම්මා කවුද කොහමද චූ හිලලා හුවේ අනේ මොකද කරන්නේ කොයි කනි මන්ත්‍රෝගේ අතෝ බයන්න එපා මම ඉන්න මන්ත්‍ර කොලේ මගේ චූ හිලලා ආස්කු හතර තුන පහ බබර චක්‍ර හතරයි ඔය අවුරුදු විලන් තෝ කියවන්නේ ඉතින් බිල ගන්න තියකෝ බිල උඩ බෙල්ල ආ දැන් යකෝ අවුරුදු බිල අනිත් බිල දීපිය යකෝ අම්මා මගේ චූ හිලලා හුවා අවුරුදු බිල නෙමෙයි අද මම මේ හිල ඔබනවා ගලු ගලේ අනිත් බිල දීපන් අනිත් මන්ත්‍ර කොලේ දීපිය යකෝ දුවන්න එපා යකෝ මේ වරේ පොඩේ දීපිය මට මගේ ඇස් දෙක බිල්ලනේ කොලේ දීපිය මේකයි මගේ පොඩයි බං කාල්ජම් මහේ